මෙතන තියෙනවා හුඟක් දේවල් අඩුයි. හලෝ නේ ඉතින් මෙයාල ලයිව් ස්කෝප් බය යනවා අපේ YouTube channel එකේ. ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද vlog එක මොකක්ද කියලා. ඉතින් අද vlog එක ඇවිල්ලා අපි යනවා ජයකින් එකට. ඉතින් ජයකින් එක ගැන කියනවනම් ඉතින් සාමාන්‍යයෙන් toys ඊට පස්සේ kitchen එකට ඕන දේවල් ඊට පස්සේ ඔය කාර්මික දේවල් කරන අඩ machine ඒ වගේ හැම දෙයක්ම තියෙන කඩයක් තමයි මේ ජයකින් කියලා කියන්නේ. ඉතින් අද අපි ජයකින් එකට යන්නේ අපේ අම්මට චුටි පොඩි items ටිකක් ගන්න ඕනෙලු kitchen එකට ආයෙගේ වැඩ වලට. ඉතින් ඒක තමයි අද අපි ජයකින් එකට යන්නේ. ඉතින් ඇත්තටම බලමු ජයකින් එක කොයි වගේද කියලා. ඉතින් ප්‍රධාන ශාඛාව තියෙන දෙල්ගොඩ. ඉතින් අද මට ක්ලාස් තියෙනවා දෙල්ගොඩ. ඉතින් ඒ එන ගමන් තමයි අපි අපේ ජයකිරණ එකට යන්නේ. Emotional damn it. ඉතින් ඒත් එක්කම කියන්න පුළුවන් දෙයක් තියෙනවා. මම දාපු පළවෙනි vlog එකට views තිබ්බා 130 ගාණක්. හැබැයි මම දෙවෙනි vlog එකට දාපු වීඩියෝ එකට views නම් අඩුයි. ඉතින් ඒ වගේම තව යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ළඟදී Q&A එකක් කරමු කියලා. ඉතින් කරමු. ඉතින් තාම පොඩි subscribers ප්‍රමාණයක් ඉතින් මම හිතුවා subscribersලා 50 100 වගේ එද්දි Q&A එකක් කරන්න. ඉතින් එහෙනම් අද අපි පන්ති යන ටික නම් මම ගන්නෙ නෑ. ඉතින් එහෙනම් අපි ජයකින් එක ගාවට ගිහිල්ලා සෙට් වෙමු. ඉතින් ජයකින් අපිට පාරින් නම් බලද්දි ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඉතින් ජයකිරණගේ අපි ඉස්සෙල්ලම මේ shop එකට ගිහිල්ලා ඉතින් ඉස්සෙල්ලම ගිහිල්ලා අපි කරේ බැටරි තෝරපු එක. ඉතින් මේ ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. වගේම ඔයා මෙතන බැටරි ගන්න එපා. එහා පැත්තේ තියෙනවා බැටරි 3ක්ම එක සීසර. ඒක ගන්න මොකද ඔයාලගේ බජට් එකට සෙට්. ඉතින් මේ ෆස්ට් ෆ්ලෝර් එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ කාර්මික දේවල්. කාර්මික දේවල් කියන්නේ මැෂින් වර්ග ඊට පස්සේ බල්බ් ආයේ තියෙනවා කියාත් ඒ වගේ දේවල් තමයි මේ ෆස්ට් ෆ්ලෝර් එකේ නැත්නම් පළවෙනි තට්ටුවේ තියෙන්නේ. ඉතින් මං කිව්වේ ඔය කියාත් ඊට පස්සේ මේ බිත්තියේ ගාන අපේ බ්‍රෂ් තියෙනවා. ඊට පස්සේ හෙල්මට් පවා මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙනවා. ඒ වගේම තව ඔය එක දේවල් බාත්රූම් වලට අවශ්‍ය එක දේවල් ඊට පස්සේ හෝස් වල එක කෑලි ඒ වගේ පුනීල බයිසිකල් වලින් තෙල් ගන්න දේවල් වගේම මේකේ තියෙනවා වොෂ්රූම් නැත්නම් බාත්රූම් වලට අවශ්‍ය දේවල්. ඉතින් ඒත් එක්කම තව කියන්න ඕනේ මේ තැනේ මැෂින් පවා තියෙනවා. ඉතින් මේකේ සමහරක් ක්ලිප්ස් නම් මම ඩවුන්ලෝඩ් කරලා ගත්ත ඒවා. ඉතින් සාමාන්‍යයෙන් මේකේ යට නැත්නම් ෆස්ට් ෆ්ලෝර් එක ගොඩක් තාත්තලාට තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔය සාමාන්‍යයෙන් මේක ෆස්ට් ෆ්ලෝර් එක තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔන්න අම්මයි දැනට ගත්ත දේවල් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේ ෆ්ලෝර් එකේ තියෙන්නේ ප්ලාස්ටික් දේවල්. ඉතින් අපි යනවා දැන් තුන්වෙනි තට්ටුවට. ඉතින් සාමාන්‍යයෙන් තුන්වෙනි තට්ටුවේ තියෙන්නේ වීදුරු දේවල්. ඉතින් මග් තියෙනවා, ඊට පස්සේ පිඟන් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ හැම එකක්ම එකකට එකක් ගණන් අඩුයි. ඒ වගේම ලී බඩුත් මෙතන තියෙනවා. ඉතින් අපි ගත්ත ඇඳුම් දාන්න පොඩි බේසමක්. ඉතින් මේ කුණේ මට මතක විදිහට 440ක්. ඉතින් ඇත්තටම මේකත් හරිම අඩුයි. අනින් මෙතන තියෙනවා හුඟක් දේවල් අඩුයි. ඉතින් මම පෙන්නන්න ඉස්සරහට මෙහි තියෙනවා වීදුරු වගේ ප්ලාස්ටික් දේවල්. ඉතින් ඒ ටික මම එහෙම ඉස්සරහට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ වීදුරු වගේ ප්ලාස්ටික්. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය වීදුරු නෙමෙයි. මමත් හිතුවේ ඉස්සෙල්ලා වීදුරු කියලා. ඇත්තටම මේවා වීදුරු නෙමෙයි. ඉතින් මට මතක විදිහට මේ ගුණේ 350ක් වගේ. ඉතින් ඔව් ඒක 350යි. ඒත් එක්කම මෙතන තව පිඟානක් තියෙනවා මම වලට පෙන්නන්න. ඉතින් මේ ගුණේ 510යි. සාමාන්‍යයෙන් මේක ගන්න ගියොත් රුපියල් 1000ක් 1500ක් අතර වෙනවා. ඉතින් ඒත් එක මම දැක්ක කිචන් එකට ඕන වෙන තවත් ලස්සන දෙයක් තමයි බිත්තර වගේ දාන්න. ඉතින් ඒකේ ප්‍රයිස් එක නම් මට හරියටම මතක නැහැ. ඉතින් ඒ වගේම කැම් පෙට්ටි ඊට පස්සේ කිචන් එකට ඕන හැඳි ඒ වගේම මෙතන තියෙනවා මැටි වල. ඉතින් මේකත් හරි අඩුයි. මේ අපි ආවෙලා ඉන්නේ ටොයිස් තියෙන තැනට. ඉතින් මේක තියෙන්නේ 3 ෆ්ලෝර් එකේ තමයි. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය ගෑල් ළමයිට වෙන් වෙලා තියෙන තැන. ඉතින් මෙතන සෙන්ඩ් වර්ග, හෑන්ඩ් බෑග් ඊට පස්සේ තව ඔය මේකප් කරන්න ඕන දේවල් ඒ වගේ දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔන්න අද මම කැටගරි වලට පෙන්නුවා ජයකින්නේ ඔයාට ගන්න පුළුවන් දේවල්. ඉතින් ඔන්න මම දැන් ගෙදර යන වෙලාව. ඉතින් ගෙදර යනවා කියන්නේ අද vlog එක මම මෙතනින් එන්ඩ් කරනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා. අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න.